එක කියන එක අපි තුනිය වෙන විදිහට වැඩ ගොඩක් කරා. මම හිතනවා මේ මාස 10 මට කරන්න පුළුවන් උපරි මම ඔයාලා වෙනුවෙන් කරා කියලා. මම ඇකඩමික් ගැන දේවල් කතා නොකර වචනයක් කියන්නම් මෙතනින් එහාට. ඔයාලා දැන් අවුරුදු 18 19 20 වගේ වයසේ කොල්ල කෙල්ලෝ ඉන්නේ. ඒ කියන්නේ අපේ ජෙනරේෂන් එකේ ලංකාවෙම ගත්තොත් අපේ හදවත වගේ ඉන්න උඹලා සෙට් එක. මේ අපි ඉන්නේ නිකන් පරිණාමණය වෙන යුගයක වගේ. ඒ කියන්නේ ලංකාව ගත්තත් අපි ලෝකයක් ඉස්සරහා ගොඩක් පිටිපස්සෙන් හිටියට දක්ෂතාවකින් ගොඩක් ඉස්සරහින් ඉන්න පිරිසක්. ඒ කියන්නේ ටැලන්ට් තිබ්බට අපිට ඉස්සරහා පොඩ්ඩක් පිටිපස්සෙන් අපි ඉන්නේ. ඒකට ටර්න් කරන්න පුළුවන් හොඳම සෙට් එක උඹලා. උඹලා මොන පාත් එකේ මෙතන ඉස්සරහට මොන දේ කරත් කරන දේ හරියට කරන්න. මනුස්සකම කියන එක හිතේ තියාගෙන වැඩ කරන්න. ඒතකොට කවදාවත් වරදින්නේ නැහැ. මෙතනින් එහාට ජීවිතේ තමයි ඔයාලගේ අපි කිව්වට ලස්සනම කාලේ කියලා නෑ. මෙතනින් පස්සේ කාලේ තමයි ජීවිතේ අමාරුම කාලේ. අපි කිව්වට ඩිස්ලන්ත මෙහෙමයි කියලා මැව්වට මෙතනින් එහාට ඔයාලා මූණ දෙන්න තියෙන්නේ වෙනම නිකන් අර නිකන් ගෙදර හදපු ළමයෙක් ගිහිල්ලා නිකන් කොහේ හරි නගරයකට දැම්මා වගේ එකක් තමයි තියෙන්නේ. ඔයාලා හොයාගෙන හැමදේම කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න පුළුවන් එක දෙයයි තියෙන්න ඕන. මොන දේ කරත් තමන්ව විශ්වාස කරන්න. මොකද ලෝකේ තියෙන බලවත්ම අවිය තියෙන ඔයාලට ඒ තමයි ඔයාලගේ හදවත. ඒ කියන්නේ අපිට අපි ඉන්නවා කියන තැන තේරෙනවා නම් අපිට වෙන කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. නිසා මේ තමන් විශ්වාස කරන ඕන දෙයකට ඔයාට ඔයා විශ්වාසයි නම් ලෝකයක් ගැන ඔයා සතපහකට හිතන්න ඕනේ නැහැ. ඔයා කරන්නේ හරි දේ නම් ඔයාට විශ්වාසයෙන් ඒ වැඩේ කරා යන්න. ඉතින් අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා. අපි ආය කොහෙද හරි හම්බෙයි. අපි ගිය අවුරුද්දෙත් මම මේ කතා ටික කිව්වා. මේ අපි හම්බෙනවා කියලා කිව්වට හම්බෙන්නේ නැහැ ඇත්තටම. හරිද? ඒ කියන්නේ ඒක වෙන්නේ නැහැ. අපි කිව්වට අපි අය හම්බ වෙනවා කියලා අපි එහෙම හම්බෙන්නේ නැහැ. මේ හැමදේම මෙමරිස් විතරයි. ඉතින් මේ උඹලත් එක්ක මට ලස්සන මතක ගොඩක් තියෙනවා. මේ හැම මොහොතක්ම උඹලා යොබු චිට් එක පවා මං ගාව තියෙනවා. ඒක මං හිතුවට උඹලා දන්නේ ඒව මං ගාව ඒ චිට් එක පවා තියෙනවා. ඉතින් මේ මම ඌව දැන් කියවන්නේ නැහැ. මම ගිය අවුරුද්ද චිට් ටිකක් තාම කියවලා නැහැ. මං ඒව තියන් ඉන්නවා. මට කවදා හරි දවසක් එයි අනාගත දවසක කොහේ හරි නිදහසේ වාඩිලා කොහේ හරි බලාගෙන මතක අවදි කරන්න දවසක් ආවොත් මට උඹලා වයිදාරම මතක් කරනවා. ඉතින් මගේ කාර්ය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ සති දෙකෙන් පස්සේ ඉවර වෙනවා. උඹලා හැමෝටම මං ආදරෙයි. ඒ කියන්නේ මට දැනෙන්නේ උඹලව ළමයිට වඩා නිකන් මගේ සහෝදරයෝ සහෝදරියක් වගේ. ඒක මෙතන ඉන්නේ මං දන්නේ ඒක මෙතන ඉන්නේ ඒක වෙන කොහෙවත් නෙවෙයි මෙතන ඉන්නේ ඒක. හරිද? ඉතින් මේ මම වැඩිපුර දේවල් නොකිය ඉන්නම්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය අපි හැමෝගෙම ඇතුලේ අපිට වෙන්නච්ච කතාවක් තියෙනවා. ඒ කියන්නේ මම ඔයා හරිද? ඔය හැමෝම වෙනස්. ඒ කියන්නේ කවදාවත් කාත් එක්කවත් තමන්ව කම්පෙයාර් කරන්න යන්න එපා. කෙල්ලොන්ටත් කියන්නේ කොල්ලොන්ටත් කියන්නේ කවදාවත් කාත් එක්කවත් තාම කම්පෙයාර් කරන්න යන්නම එපා. තව කෙනෙක්ගේ දෙයක් දැක්කොත් හිතන්න එපා අරුට මට වඩා දෙයක් තියෙනවා කියලා එහෙම හිතන්න යන්න එපා. ඒක සතුරු වෙන්න. ඔයාටත් ඒ දේ ලැබෙනවා. හරි? ඔයාට හිතන්නේ මොකද්ද? ඔයා ඒක වෙනවා. හරි? What you think you became. එච්චරයි. ඒක හොඳට මතක තියාගන්න. මේක මම විඳපු දෙයක්, දැකපු දෙයක්, මම කරපු දෙයක්. ඒ නිසා මම කියන්නේ උඹ හිතපන්. උඹට ඒක කරන්න පුළුවන්. ආයේ එහෙම බැරි දේවල් නෑ. මම මහලොකු මිනිස්සෙක් වන්ද මේ මම මේ මෙලෝදියක් නැතුව හැදිච්ච මිනිස්සෙක්. මට තිබ්බේ මොනවා හරි ටාගට් එකක් විතරයි. හරි? ඒක ඇතුලින් මම ආපු ගමන මට සාපේක්ෂව මට දුරයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ තමන් විශ්වාස කරන්න. තමන්ගේ ජීවිතය ඇතුලේ, තමන්ගේ කතාව ඇතුලේ වීරයා ඔයා. එච්චරයි. ඒක ඇතුලේ වෙන කාවත් කම්පෙයාර් කරන්න යන්න එපා. අපි හැමෝටම ජීවිතේ වෙනස් කතා තියෙනවා. තමන්ගේ ජීවිත කතාව ඇතුලේ වීරයෙක් වෙන්න. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙත් අපි ආයෙ දවසක කොහෙද හරි හම්බෙමු. එච්චරයි. එහෙනම් ජය වේවා. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. එයින කියන්නෙම ටාගට් වලට